ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඔයාලට කවදා හරිම මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. වෙළඳ පොලෙන් රුපියල් 50ක් 60ක් දීලා බීජ පැකට් එකක් ගෙනල්ලා හොඳ සරු පැසක මේ බීජ ටික තවන් දානවා. හොඳට වතුරත් ලබා දෙනවා. හැබැයි පැලවෙන්නේ බීජ දෙක තුනක් විතරයි. ඊට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ? මෙච්චර මහන්සි වෙලත් වැඩක් නැහැ කියලා හිතනවා නේද? හැබැයි ටිකක් හිතලා බලන්න. අපේ ආච්චිලා සීයලා හැම කන්නෙම බීජ ගන්න වෙළඳ පොලට ගියේ නෑනේ. එයාලා හොඳට හැදුණු ගහක් තිබුණා නම් ඒ ගහෙන් බීජ ටිකක් තියාගන්න ඊළඟට කන්නට. එයාලා ආයෙම වගා කරන්නේ ඒ බීජ. ඇත්තටම මේක අහම්බයක් නෙමෙයි. එයාලා බීජ ටික තෝරගන්නත්, හරියට කල් තියාගන්නත්, ඊළඟ කන්නේදී හොඳ පැල ලැබෙන්නත් එයාලා දැනගෙන හිටපු රහස් තුනක් තිබුණා. අද අපි කතා කරන්නේ ඒ රහස් මොනවද කියලා. විශේෂයෙන්ම තුන්වෙනි රහස නම් ගොඩක්ම වැදගත්. මුලින්ම බලමු පළවෙනි රහස. ඒ තමයි බීජ හොඳට වියලන එක. බීජ ගබඩා කරනකොට ලොකුම ප්‍රශ්නය වෙන්නේ තෙතමනේ. ඒකට අමතරව වැඩි රස්නයත් බීජ පැලවෙන්න තියෙන හැකියාව අඩු කරන්න පුළුවන්. ඒ නිසා බීජ ගන්නෙත් හොඳට පරිණත වෙච්ච ගෙඩියකින්. බීජ ටික අරගෙන හොඳට පිරිසිදු කරලා හුලන් තියන හෙවන තියෙන තැනක වේල ගන්න ඕනි. හැබැයි දවස් දෙකක් වේලුවම ඇති කියලා හැම බීජයකටම එකම නීතියක් නැහැ. වැදගත්ම දේ තමයි ගබඩා කරන්න කලින් බීජ හොඳට වියලි වෙලා තියෙන්න ඕන එක. තවත් එකක්. තද අවුවේ මහ රස්නේ බීජ දාන්න එපා. ඉක්මනට වේලේ කියලා හිතලා වැඩි රස්නයක් දුන්නොත් බීජ පැලවෙන්න තියෙන හැකියාවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට පිරිසිදු කරලා හෙවනේ හුලන් තියෙන තැනක හෙමින් වේලන එක තමයි හොඳම ක්‍රමය. දැන් බලමු දෙවෙනි රස. ඒ තමයි බීජ ටික කොහොමද කොහෙද තියාගන්නේ කියන එක. අපේ පරණ ගෙවතු වගාවේ අලු, කොහොඹ, කොළ වගේ දේවල් භාවිතා කරපු ක්‍රම තිබුණා. ඒ වගේම දුම් මැස්සේ තියාගෙන බීජ ආරක්ෂා කරන එකත් අපේ පැරණන්ගෙන් ආපු පාරම්පරික ක්‍රමයක්. හැබැයි මේකෙදි මතක තියාගන්න ඕනේ ගින්නෙන් එන රස්නේ බීජ වලට කෙලින්ම වදින්න දෙන්න එපා. දුම විතරක් හොඳට ලැබෙන විදිහට ගින්නෙන් ටිකක් ඈත් කරලා මේ බීජ තියාගන්න ඕනේ. එතකොට බීජ වලට වැඩි රස්නයක් නොදී මේ පරණ ක්‍රමයට හරියට භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපිට ගෙදරදී එළවලු බීජ ටිකක් තියාගන්න ඊටත් වඩා පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හොඳට වියලි කරපු බීජ ටික පිරිසිදු වියලි බෝතලයක දාන්න ඕනේ. හැබැයි මෙතන වැදගත් දෙයක් තියෙනවා. බෝතලෙත් හොඳට වියලි වෙලා තියෙන්න ඕනේ. බීජ ටික දාලා පියන හොඳට වහන්න ඕනේ. මොකද අපිට ඕනේ බීජ වලට ආයෙමත් තෙතමනේ ඇතුළු වෙන එක හැකියදා කඩු කරගන්න. තව හොඳ පුරුද්දක් තමයි බෝතලේ බීජ නමයි ගබඩා කරපු දිනේ ලියලා තියෙන එක. උදාහරණයක් විදිහට මිරිස් 2026 ජූලි කියලා. එතකොට පස්සේ මේ බීජ මොනවද කොච්චර පරණද කියලා හොයාගන්න ගොඩක් ලේසි වෙනවා. දැන් තමයි ඇත්තටම වැදගත් කොටස තුන්වෙනි රහස. ඔයා කොච්චර හොඳට බීජ වේලුවත් හොඳට බෝතලයක දාලා තියාගත්තත් මුලින්ම තෝරගත්ත ගහ හොඳ නැත්නම් ඒ ගහෙන් ලැබෙන බීජ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ඒ නිසා බීජ ගන්න ඕනේ නිරෝගී ලෙඩ රෝග නැති හොඳින් වැඩුණු ශක්තිමත් ගහකින්. ඒ වගේම ඒ ගහ Tamanට ඕන කරන වර්ගය හොඳ ලක්ෂණ පෙන්වන්න ඕනේ. ඊළඟට ඒ ගහේ හොඳට පරිණත වෙච්ච නිරෝගී ගෙඩිය බීජ සඳහා අපි වෙන් කරගන්න ඕනේ. හැබැයි මෙතන එක වැදගත් දෙයක් තියෙනවා. ගෙඩියේ මැද තියෙන බීජ තමයි හැම වෙලාවෙම හොඳම බීජ කියලා පොදු නීතියක් නැහැ. ඇත්තටම වැදගත් වෙන්නේ හොඳ මව් ගහ තෝරගන්න එක. ඒ ගෙඩිය හොඳට පරිණත වෙලා තියෙන එක. ඊළඟ කන්නේට හොඳ බීජයක් තෝරගන්න මුල්ම පියවර තමයි ඒක. හොඳ බීජයකින් පටන් ගන්න හොඳ ගහක්නේ. හැබැයි මෙතන තව පොඩි දෙයක් තියෙනවා. අපි හොඳ ගහකින් බීජ ගත්තාත් ඒ ගහට ළඟ තියෙන තවත් වෙනත් වර්ගයේ ගහකින් පරාග ආවොත් ඊළඟ පරම්පරාවේ ගහේ ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය මී මැස්ස වගේ පරාග මාරු කරන කෘමීන් නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට එකම වර්ගයේ ලක්ෂණ තියෙන බීජ දිගටම තියාගන්න ඕනේ නම් වෙනත් වර්ග වලින් හැකිතරම් වෙන් කරලා වගා කරන එක තමයි වඩා සාර්ථක. දැන් ඔයාලට තේරෙනව නේද? බීජ ගබඩා කරන එක විතරක්ම නෙමෙයි බීජ හැදෙන වෙලාවේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එකත් අපි බලන්න ඕනේ. මොකද හොඳ බීජයක් ලැබෙන්නේ හොඳට ගබඩා කරපු නිසා විතරක් නෙවෙයි.
ඒ බීජය හැදෙන තැනින්ම අපි ඒ ගැන අවධානය දෙන්න ඕනේ. දැන් ඔයාලට අනිවාර්යයෙන්ම හිතේ මේ බීජ කොච්චර කල් තියාගන්න පුළුවන්ද කියලා. ඒකට හැම බීජයකටම එකම අවුරුදු ගාණක් තියාගන්න බෑ. වට්ටක්කා, පිපිඤ්ඤා, තක්කාලි වගේ බොහෝ එළවලු බීජ හොඳ තත්ත්වයට වසර කිහිපයක් තියාගන්න පුළුවන්. හැබැයි මේ කාලය බීජ වර්ගය, බීජයේ තිබුණු ගුණාත්මක භාවය, ඒ බීජ කොච්චර හොඳින් වියලිලා තිබුණද, ගබඩා කරලා තිබුණු ස්ථානයේ තත්ත්වය වගේ කරුණු අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා පරණ බීජ තියෙනවා නම් නිකම්ම පස්සට කරන්නේ නැතුව අපිට පුළුවන් පොඩි පරීක්ෂණයක් කරලා බලන්න. පිරිසිදු පේපර් සර්වියට් එකක් අරගෙන වතුර ස්වල්පයක් ඉහළ තෙත් කරගන්න ඕනේ. හැබැයි මතක තියාගන්න වතුර බේරෙන තරමට මේක තෙත් කරන්නේ නැහැ. දැන් මම ට්‍රේ එකක් අරගෙන මේකට තෙත පේපර් සර්වියට් එකක් දාලා රාපු බීජ ටිකක් තියෙනවා. ඊට පස්සේ තවත් සර්වියට් එකකින් මේ බීජ ටික වහනවා. ඊට පස්සේ තදින් හිරු එළිය වැටෙන්නේ නැති විදියට මේසයක් උඩින් මම තියලා තියෙනවා. ඊළඟට මම කලින් විදියටම තෙත් කරපු පේපර් සර්වියට් එකකට අලුත් බණ්ඩක බීජ ටිකක් තියලා තෙත් කරපු පේපර් සර්වියට් එකකින් වහලා අර විදියටම මේසයක් උඩින් තියනවා. මතක තියාගන්න දවසකට සැරයක් මේ සර්වියට් එක පරීක්ෂා කරලා බලන්න. තෙතමනේ අඩු වෙලා වගේ නම් වතුර බින්දු කිහිපයක් ඉහලා නැවත තෙතමනේ රඳව ගන්න. සර්වියට් එක සම්පූර්ණයෙන්ම වියලෙන්න නම් දෙන්න එපා. දැන් බලන්නකෝ අපි දවස් කිහිපයකට පස්සේ මුලින්ම බණ්ඩක්ක තියපු ට්‍රේ එක අරලා බලමු. අලුත් බීජ නිසා දවස් 2ක් 3ක් අතර කාලයක් ඇතුළත මේ බීජ වලින් චූටි මොටයෝ ඒ කියන්නේ මුල් එන්න පටන් අරන් තියෙනවා. දැන් අපි මේකට ආයෙමත් පොඩ්ඩක් වතුර ඉහලා සර්වියට් එකෙන් පරිස්සමෙන් වහලා තියමු. තව දවස් 2ක් වගේ ගියාට පස්සේ කියන්නේ මුළු දවස් 4-5ක් ඇතුළත ආයෙමත් අපි මේ ට්‍රේ එක බලමු. දැන් බලන්නකෝ අර චූටි මොටයෝ ලොකු වෙලා බීජ පැලවෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම දැන් බලන්න අපි අර පරණ රාබු බීජ දාපු ට්‍රේ එක දවස් ගාණක් ගියත් ඒ බීජ තිබුණු විදිහම කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ මේ රාබු බීජවල පැලවීමේ හැකියාව නැතිවිලා ගිහින් කියලා අපිට පැහැදිලිවම පේනවා. ඉතින් මේ වගේ සරල පරීක්ෂාවකින් බීජ වගා කරන්න කලින් ඒවා හොඳද නැද්ද කියලා අපිට පරීක්ෂා කරලා දැනගන්න පුළුවන්. ඒ නිසා පරණ බීජයක් වුණා කියලා නිකම්ම අහකට දාන්න එපා. මුලින්ම මේ විදිහට පරීක්ෂාවක් කරලා බලන්න. සමහර විට ඒ බීජ තවමත් පැලවෙන්න පුළුවන්. තව වැදගත් දෙයක්. හොඳ බීජ තිබුණට ඒක හිටවන විදිහ වැරදුනොත් පැලවෙන්නේ නැති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බීජයේ ප්‍රමාණයට ගැලපෙන ගැඹුරක තමයි මේ බීජ හිටවන්න ඕනේ. විශේෂයෙන්ම පොඩි බීජ ගොඩක් ගැඹුරට දාන්න එපා. ඒ වගේම පස හොඳින් තෙතමනෙන් තියාගන්නත් ඕනේ. හැබැයි වතුරෙන් යට වෙන තරමට තෙත් කරන්නත් එපා. මොකද බීජය පැලවෙන්න වතුර ඕනේ. ඒ බීජයේ වටේ හුලං ගමන් කරන්නත් ඉඩ තියෙන්න ඕනේ. එහෙනම් අද අපි කතා කරපු දේවල් තුන ආයෙත් මතක් කරන්නම්. පළවෙනි එක බීජ හොඳින් වියලන්න ඕනේ. දෙවෙනි එක වියලි පිරිසිදු භාජනයක දාලා හොඳින් වහලා තියන්න ඕනේ. තුන්වෙනි එක බීජ ගන්න හොඳ ලක්ෂණ තියෙන නිරෝගී හොඳින් වැඩුණු ගහක්. ඒ වගේම වෙනත් වර්ගයක පරාග මිශ්‍ර වෙන්න ඉඩ තියනවාද කියලාත් බලන්න. පරණ බීජ නම් මුලින්ම අපි කතා කළා වගේ පේපර් සර්වියට් එකක් දාලා පොඩි පැලවීමේ පරීක්ෂාවක් කරලා බලන්න පුළුවන්. ඇත්තටම බලන්න අද ඔයාගේ වත්තේ තියෙන ගහක් කියන්නේ අද අස්වැන්නක් විතරක්ම නෙවෙයි. ඒක ඊළඟ කන්නේ ආරම්භය වෙන්න පුළුවන්. ඒ නිසා ඊළඟ වතාවේ හොඳ ගෙඩියක් දැක්කහම කන්න විතරක් අරගෙන ඉවර කරන්න එපා. මේකෙන් බීජ ටිකක් තියාගත්තත් කොහොමද කියලා හිතලා බලන්න. ඉතින් ඔයාගේ ගෙදරත් මේ වගේ බීජ තියාගන්න පාරම්පරික ක්‍රමයක් තියෙනවා නම් ඒක පහලින් කමෙන්ට් කරලා අපි හැමෝමත් එක්ක බෙදා ගන්න. ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් තවත් කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම තවත් වීඩියෝ නරඹන්න මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දිගටම අද බීජයක් රැකගත්තොත් අනිවාර්යයෙන්ම හෙට අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝවක් අරගෙන මම ආයෙමත් දවසක එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.